සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මම ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මේ රීඩින් එක අහම්බෙන් දකින ඔයාට හරිම විශේෂයි. අපි බලන්න හදන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයා තුල සැඟවිලා තියෙන ගති ගුණ මොනවද? ඔයා තුල සැඟවිලා තියෙන දක්ෂතාවයන් මොනවද? ඔයා මොන වගේද? ඔයා කවුද කියන දේ තමයි අපි අද දැනගන්න හදන්නේ. එහෙමනම් එකතු වෙන්න රීඩින් එක බලන්න. වෙනදා වගේ මටත් පොදුවේ ඔයාලා හැමෝටම මං කලෙක්ටිව් රීඩින් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ රීඩින් එක පොදුවේ ඔයාලා හැමෝටම නරඹන්න පුළුවන්. රීඩින් එක ඔයාලට තවත් ඇකියුරේට් වැඩි වෙන්න මං වෙනදා වගේම ඔයාලට අදත් කාරණා කිහිපයක් කියනවා. බලන්න මේ දේවල් වලින් ඔයාට කීයක් ගැලපෙනවද කියලාත්. රීඩින් එක බලන ඔයා ඔරලෝසුවක් පැඳගෙන ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉන්න තැනට ඔයාට ඔරලෝසුවක් පේන්න තියෙනවා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි රීඩින් එක බලන වෙලාවේ ඔයාට වතුර තිබහක් තියෙනවා නම් මොනාම හරි දෙයක් බොන්න තිබ්බනම් හොඳයි මේ වෙලාවේ කියලා හිතෙනවා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම රීඩින් එක බලන දවස ඇතුළතදී ඔයා කොහේ හරි ගිහින් ආව කෙනෙක්ද, ගමනක් ගිහින් ආව කෙනෙක්ද, එහෙමත් නැත්නම් යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඔයාටත් රීඩින් එක විශේෂයි. ඒ වගේම මේ රීඩින් එක දකින්න කලින් ඔයා සමනැලයක් දැක්කනම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ මොහොතේ ඇඳගෙන ඉන්න ඇඳුමක දම් පාට, සුදු පාට, රෝස පාට, නිල් පාට, එහෙමත් නැත්නම් කළු පාට තියෙනවා නම් ඔයාටත් රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා මේ රීඩින් එක බලන්නේ පුටුවක වාඩි වෙලා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි රීඩින් එක බලන ඔයා කන්‍යා ලග්නයේ හිමි කෙනෙක් නම් ඔයාටත් අද රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමයි ඔයා මාලයක් පැලඳලා ඉන්න කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම රීඩින් එක බලන මොහොතේ ඔයාට පේන්න වාහනයක් තියෙනවද? ඔයාගේ ගෙදර වාහනයක් වෙන්න පුළුවන්, පාරේ යන වාහන වලට පේනවා වෙන්න පුළුවන්. ඒ වගේ තැනක නම් ඔයා ඉන්නේ ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමයි ඔයාට පොතක්, පත්තරයක්, නවල් එකක් මේ වගේ මොනියම් හෝ දෙයක් පේන්න තියෙනවා නම් ඒත් ඔයාට රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ රීඩින් එක බලන්න කලින් ගින්දරත් එක්ක මොනවම හරි දෙයක් කරාද? එහෙමනම් ඔයාටත් රීඩින් එක විශේෂයි. ඒ වගේම රීඩින් එක බලන මොහොතේ ඔයාට අවට පරිසරය හොඳින් පේන තැනක නම් ඔයා ඉන්නේ. ඔයාටත් මේ රීඩින් එක අදාළ වෙනවා. බලන්න කාරණා කිහිපයක් කිව්වා. ඔයාට කීයක් ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් එකතු වෙන්න රීඩින් එක බලන්න. අහම්බෙන් රීඩින් එක දැකලා බලන්න හිතුණු ඔයා ගොඩක් උසස් සිතුවිලි පවතින කෙනෙක්. ඒ වගේම තමයි හරි උත්සාහවන්ත කෙනෙක්. තමන්ට දෙයක් කරන්න හිතුනොත් ඒ දේ කිසිම වෙලාවක බෑ කියලා අතාරින්න නැති කෙනෙක් කියලා රීඩින් එක පෙන්වලා දීලා තියෙනවා. ජීවිතේ දිනන්න හරි කැමති. ඒ වගේම තමයි අභියෝගවලට මුහුණ දෙන, අභියෝගවලින් කිසිම වෙලාවක පලා යන්න උත්සාහ කරන්නේ නැති කෙනෙක් බව රීඩින් එක විශේෂයෙන්ම පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා හරි ඉක්මනට උණු වෙන හිතක් තියෙන කෙනෙක්. හැමෝම ගැන සතා සිව්පා වගේ ඉඳන් ඔයාට හරි ඉක්මනට කෙනෙක් ගැන අනුකම්පාව දැනෙනවා. ඒ වගේම තමයි ඔයා හරි කරුණාවන්ත, යහපත් ගති පැවතුම් තියෙන කෙනෙක් කියන දේත් කියන්න ඕනි. හරි සංවේදී වගේම තමයි ඔයා හරිම හැඟීම් බරයි. ජීවිතේට එන ප්‍රශ්න ගැටලු වලදී පවා ඔයා ගොඩක් හිතනවා ඇති. ඒ වගේම තමයි මේ දේවල් වලට ඔයා ගොඩක් ඉක්මනින් තීරණ ගන්න උත්සාහ දරනවත් ඇති. සමහර අවස්ථාවලදී හිතන්න ඕනේ නැති ප්‍රශ්න ගැන පවා ඔයා ගොඩක් කල්පනා කරනවා ඇති. ඒ දේවල් ගැන වද වෙනවා ඇති. ඒ වගේම තමයි ඔයා ගොඩක් වෙලාවට හිත රිදව ගන්නවා වැඩි. සමහර විට පුංචිම දෙයට පවා ඔයා ගොඩක් හිත රිදව ගන්න කෙනෙක් කියන්න ඕන. විශේෂයෙන්ම ජීවිතේ හිතන්න නැති අවස්ථාවල තියෙන ප්‍රශ්න ගැටලු වලදී ඔයා ගොඩක් පීඩා විඳින කෙනෙක්. හැබැයි ඔයා කිසිම වෙලාවක ඒ වගේ අවස්ථාවලදී ජීවිතේ එක තැන නවත්ත ගන්න කෙනෙකුත් නෙවෙයි.
හැම මොහොතකදීම ඒ දේවල් මොන විදිහෙන් හරි ශක්තිමත්ව දරාගෙන ඔය ජීවිතේ ඉස්සරහට යන කෙනෙක්. මේ වෙද්දිත් ඔයගේ ජීවිතේට ගොඩක් ප්‍රශ්න ගැටලු ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවකදී ඔයාව නවත්තන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා. ඔයා තුල තියෙන උත්සාහවන්තකම එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ධෛර්යවන්ත කෙනෙක්. ඒ නිසා වෙන්න ඔයා මේ වෙද්දිත් ජීවිතේ හරි ලස්සනට ඉදිරියට අරගෙන යන කෙනෙක්. අභියෝග එකින් එකට මුහුණ දෙමින් ජීවිතේ ඉස්සරහටම යන කෙනෙක් කියන දේ කියන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ හිත හොඳ වැඩිකම නිසාම ඔයා ගොඩක් රැවටීම් වලට එහෙමත් නැත්නම් බොරුකාරයන්ට අහු වෙනවා. ඔයාගේ තියෙන මනුස්සකම නිසාම ඔයා මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා එහෙමත් නැත්නම් එයාලා විශ්වාස කරන්න ගිහිල්ලා ඔයා ඕනිවටත් වඩා රැවටෙනවා. එහෙමත් නැත්නම් නොකරපු වැරදි වලට පවා ඔයා චෝදනා ලබලත් තියෙනවා. සමහර අවස්ථාවලදී කෙනෙක්ට ඔයා යහපත් හිතින් උදව් කරලා අවසානයේ එයා අයගෙන් ඔයාට දොස් අහන්න සිද්ධ වෙලා ඇති. ඔයා මොනතරම් හොඳ හිතින් දෙයක් කරත් සමහර අවස්ථාවලදී ඒ දේවල් ඔයාටම නරකක් විදිහට ඔයාගේ ජීවිතයට පැමිණිලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයාට ගොඩක් මිනිස්සු ගැන කලකිරීම ඇති වෙලා තියෙනවා. මිනිස්සුන්ට උදව් කරන්න ගිහින් ඒ වගේ දේවල් ජීවිතේ සිද්ධ වෙන නිසාම ඔයා මේ වෙද්දි සමහර විට කාටවත් උදව් කරන්න එහෙමත් නැත්නම් කවුරුත් වෙනුවෙන් පෙනී සිටින්න යන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රීඩින් එක බලන ඔයාට හරි ඉක්මනට කේන්ති යනවා ඇති. ඒ අවස්ථාවලදී ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට සමහර අයට දොස් කියනවත් ඇති. සමහරට ඔයාට තරහ ගිය වෙලාවට කියන දේවල් ගැන ඔයාගේ හිතේ පුංචිමවත් දෙයක් පස්සේ නැතුව ඇති. හැබැයි ඔයා නොහිතා කියන වචන නිසා ගොඩක් අයගේ හිත රිදිලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඔයා පස්සේ ඒ ගැන හිතලා ගොඩක් පසුතැවිලි වෙනවා. ඒ වගේම ඒ ගැන ඔයා දුක් වෙනවා. මොකද ඔයා කිසිම වෙලාවක ඒ දේවල් හිතාමතා කියන්නේ නැහැ. හැබැයි ඔයා හිතලා මතලා කියන්නේ නැති නිසාම ඒ දේවල් වලින් ඔයාගේ ජීවිතේ ළඟින්ම හිටපු අය ඔයාට අහිමි වෙලා ඇති. එහෙමත් නැත්නම් ඒ වගේ අය ඔයාගේ ජීවිතෙන් දුරස් වෙලා ගිහින් ඇති. මොකද ඔයා දෙයක් කියන්න කලින් ඒ දේ ගැන හොඳට හිතන්න එහෙමත් නැත්නම් මේ කියන්නේ මොකද්ද කියන දේ ඔයා හිතලා බලන්න නැතුව ඇති. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වෙකුත් ඔයාගේ ජීවිතේ තියෙනවා. ඒ වගේම රීඩින් එක බලන ඔයා හරිම නිර්මාණශීලී කෙනෙක්. තමන්ගෙම දක්ෂතාවයන් එහෙමත් නැත්නම් තමන් තුළ තියෙන හැකියාවන් තුලින් ජීවිතේ දිනන්න පුළුවන් කෙනෙක්. සමහරට මේ වෙද්දිත් ඔයා තුළ තියෙන දක්ෂතාවයන්ගෙන් හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න නැති කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගෙම කියලා ස්වයං රැකියාවක් හරි පටන් ගන්න. තමන්ගෙම ව්‍යාපාරයක් පවා පටන්ගෙන සාර්ථකත්වයට යන්න පුළුවන් වාසනාවක් මේ රීඩින් එක බලන ඔයාට තියෙනවා. සමහරට ඔයා මේ වෙද්දිත් ඔයාගේ පවුල ඇතුලේ ඔයා එක එක දේවල් කරනවා ඇති. සමහරට අත්කම් නිර්මාණ කරනවා ඇති. මේ වගේ දේවල් කරනවා ඇති. හැබැයි සමහරට ඔයා ඒ දේවල් ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ඔයා සුළුවෙන් හෝ ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තොත් ඔයාට හොඳ දියුණුවක් හොඳ ගමනක් යන්න පුළුවන් කියන දේත් කියන්න ඕනි. මොකද ඔයා හිතන්නේ නැති තරම් දක්ෂතාවයක් ඔයා තුල තියෙනවා. ඒ වගේම තමයි ඔයාට හොඳ වාසනා මහිමයක් තියෙනවා මුදල් ආකර්ෂණය කරගන්න. ඒ නිසාවෙන් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ දක්ෂතාවලින් ප්‍රයෝජන අරගන්න. ඒ වගේම තමයි රීඩින් එක බලන ඔයා මේ වෙද්දි ආදරයක් ජීවිතේට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් බැඳීම් වලින් ඈත් වෙලා ජීවිතේ තනිවම ගෙවන කෙනෙක් නම් සමහරට බැඳීම් ගැන ලොකු කලකිරීමක් දුකක් ඇති වෙලා ජීවිතේ මේ වෙද්දි තනිවම කාලය ගත කරන කෙනෙක් නම් ඔයාට කියන්න ඕනේ ඔයාගේ ජීවිතයට විවාහයක් ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වාසනාව තියෙනවා කියන දේ ඔයාව තේරුම් ගන්න. ඔයාගේ ජීවිතය එළිය කරන්න පුළුවන් මිනිස්සු ඔයාගේ ජීවිතයට ලං වෙනවා. ඒකට කාලෙට ඉඩ දෙන්න. කිසිම වෙලාවක ජීවිතයට බලෙන් මිනිස්සු ලං කරගන්නවත් එහෙමත් නැත්නම් පාළුව තනිකම මකා ගන්න කෙනෙක් ජීවිතයට ලං කරගන්නවත් උත්සාහ දරන්න එපා. ජීවිතේ දුර ගමනක් යන්න පුළුවන් මිනිස්සු මේ සබා දහමෙන් ඔයාගේ ජීවිතයට ලං කරලා දෙනවා. ඒ නිසාවෙන් කාලයට ඉඩ දීලා සතුටින් ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතය හරි පුදුමාකාර විදිහට ලස්සනට වෙනස් වෙනවා කියන දේ කියන්න ඕනි දෙයක්. ඒ වගේම තමයි මේ රීඩින් එක බලන ඔයා තුල සැඟවිලා තියෙන විශේෂ දක්ෂතාවයක් විදිහට ඔයාට තවත් කෙනෙක්ගේ හිතක් සුවපත් කරන්න තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයකට සවන් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවත් කෙනෙක්ගේ ජීවිතයක් එළිය කරන්න එහෙමත් නැත්නම්
වචනකින් හරි තවත් කෙනෙක්ට සහයෝගයක් දක්වන්න පුළුවන් උතුම් ගතිගුණ ඔයා තුල සැඟවිලා තියෙනවා. මේ වෙද්දිත් ඔයා ඒ වගේ යාළුවන්ට උදව් කරලා ඇති. යාළුවෝ වෙනුවෙන් පෙනී ඉඳලා ඇති. යාළුවන්ගේ ප්‍රශ්නවලට ඔයා ගොඩක් උදව් කරලත් ඇති. ඒ වගේ ඔයාට තවත් කෙනෙක්ට සැනසීම සතුට ලං කරන්න පුළුවන් වාසනාව තියෙනවා කියන දේත් කියන්නම ඕනේ. ඒ වගේම තමයි ඔයාට කලා අංශයෙන් දක්ෂතා තියෙන කෙනෙක් නම් ඔයාට කලා අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒ දේවල් වලින් ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය පවා ඔයාට ඉදිරි කාලය තුලදී ජීවිතයට ලං කරගන්න පුළුවන්කමත් ලැබෙනවා. ගොඩක් වෙලාවට ඔයාට හිතට එන අදහස් සාර්ථක අදහස් එහෙමත් නැත්නම් ඔයාට හොඳයි කියලා හිතන අදහස් ජීවිතේ තියෙනවා නම් මේ දේවල් ක්‍රියාවට නංවන්න. ඒ දේවල් තුලින් ඔයාට ලොකු දියුණුවක් එහෙමත් නැත්නම් සාර්ථකත්වයක් ලබා ගන්නටත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා ගොඩක් වෙලාවට ඔයා ගැනම හරි තෘප්තිමත් වෙන කෙනෙක්. ඔයා ගැනම හිතලා සතුටු වෙන කෙනෙක්. ආගමන ගැන සමහරට දුෂ්කර කටුක කාලයක් ගත කරමින් අද වෙද්දිවා සුන්දර ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයාගේ ජීවිත ගමන ගැන හරිම සතුටු වෙන කෙනෙක්. ඔයා ජීවිතේ අභියෝග ජය ගනිමින් ආපු දුර ගැන පුදුමාකාර විදිහට තෘප්තිමත් වෙන කෙනෙක්. ඒ වගේම තමයි ඔයා කරන කියන දේවල් විඳින කෙනෙක්. කිසිම වෙලාවක හිතට අකමැත්තෙන් එහෙමත් නැත්නම් හිතේ අසතුටින් කිසිම දෙයක් ඔයා කරන්න කැමති නැති කෙනෙක්. හැම දෙයක්ම සතුටක් කරගෙන ජීවිතේ විඳින්න උත්සාහ කරන කෙනෙක් කියලත් රීඩින් එක පෙන්වලා දීලා තියෙනවා. කවුරු මොන දේ කිව්වත් ඒ දේවල් ජීවිතයට අදාළ කරගන්න නැතුව ඔයා තමන්ගේ පාඩුවේ ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. මේ වෙද්දිත් ඔයා ඒ විදිහට ඔයාගේ ජීවිතේ ගොඩාක් දුර ආපු කෙනෙක්. සමහර විට ඔයාව වටන්න හදන්න නැති ඔයාගේ පටන් ගැන්මෙදිම ආරම්භෙදිම හැබැයි ඔයා මේ වෙද්දි සාර්ථකත්වයේ ලබලත් ඉන්න පුද්ගලයෙක්. ඔයාගේ ජීවිතේ මේ වෙද්දි ඔයා ආසාවෙන් බලාගෙන හිටපු ජීවිතේ ඔයා මේ වෙද්දි විඳිනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරට ඔයා මේ වෙද්දි ජීවිතේ හැම දෙයකදීම නැගිටින ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. සමහරට මේ ඔයාගේ ආරම්භය සිද්ධ වෙන කාලය වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට ජීවිතේ ලොකු ගමනක් දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ඒ උත්සාහවන්තකම ඔයා ජීවිතේ හිතන්නේ නැති තරම් දුර ගමනක් ඔයාව රැගෙන යනවා. ඒ නිසා පටන්ගෙන තියෙන දේවල් ආරම්භ කරපු හැම දෙයක්ම ඉතාමත් උත්සාහවන්තව ඉදිරියටම කරගෙන යන්න. ඔයාගේ ජයග්‍රහණය ඉතාමත් ළඟ තමා තියෙන්නේ. මොකද ඔයා හරිම දක්ෂයි ඉලක්ක හඹාගෙන යන්න. අරමුණක් තියාගෙන ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්න මේ රීඩින් එක බලන ඔයා පුදුමාකාර උත්සාහවන්ත දක්ෂ කෙනෙක් කියලාත් කියන්න ඕනි. ඉලක්ක අනිවාර්යයෙන්ම ඔයා ජය ගන්නවා. මේ වෙද්දිත් ඔයාගේ හිතේ සමහරට ඉලක්ක කිහිපයක් තියාගෙන හිටපු කෙනෙක් නම් ඔයා එකින් එක මේ වෙද්දි ජීවිතේට ලං කරගෙන ඇති. ඒ දේවල් ජීවිතේට ජයග්‍රහණයක් විදිහට ලබාගෙනත් ඇති. ඒ වගේම තමයි රීඩින් එක බලන ඔයා හැම මොහොතකම හිත පිරිසිදුව තියාගන්න කැමති. කවුරුත් කියන කරන දේවල් නිසාවෙන් එහෙමත් නැත්නම් නෙගටිව් සිතුවිලි වලින් කිසිම වෙලාවක ඔයාගේ ජීවිතේ පුරව ගන්න ඔයා කැමති නැති කෙනෙක්. ඔයා හැම මොහොතකම ජීවිතයේ සිද්ධ වෙන දේවල් හරිම සුබවාදී විදිහට දකින කෙනෙක්. මොන දේ සිද්ධ වුණත් ඒ දේ දිහා හරිම සැහැල්ලු මනසකින් ඔයා දකින්න පුරුදු වෙලා තියෙනවා මේ වෙද්දි. සමහරට ජීවිතේ සිද්ධ වුණු ප්‍රශ්න නිසාවෙන්ම ඔයා මේ වෙද්දි ජීවිතේ තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසාවෙන්ම ඔයාව වටන්න ඔයාව රිදවන්න මේ වෙද්දි කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා. ජීවිතේ ලබාගත් අත්දැකීම් තුලින්ම ඔයා ජීවිතේ පුදුමාකාර විදිහට ශක්තිමත් කරගත්ත කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම හැම මොහොතකම ඔයා උත්සාහ කරන්නේ සතුටින් ඉන්න, ජීවිතේ විඳින්න, හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න. ඒ වගේම තමයි රීඩින් එක බලන ඔයා ගොඩක් ආගම දහමටත් ලැබි කෙනෙක්. පුළුවන් හැම වෙලාවෙම ඔයා පන්සලකට, පල්ලියකට, කෝවිලකට යන්න උත්සාහ දරනවා ඇති. මොනාම හරි පුණ්‍ය ධර්මයක් කරගන්න උත්සාහ කරනවා ඇති. කාටම හරි පුළුවන් විදිහට ඔයා උදව් උපකාර කරනවා ඇති. අන්න ඒ වගේ උතුම් ගතිගුණත් ඔයා තුල තියෙනවා. ඉතින් බලන්න අද රීඩින් එක ඔයාට මොනතරම් ඇකියුරේට් වුණාද කියලා. ඔයාලගේ ආදරණීය අදහසත් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.